මේ පට්ට සව් එක නේද බං? දෙවෙනි වටේ ගියොත් අවුලක් වෙයිද? එහෙම අවුලක් වෙන්නේ ඉතින් අපි අවුලක් වෙන විදිහට යන්නේ නෑනේ බං. උඹට ෂුවර් නේද යමුද? ෂුවර් යකෝ කියව ඉන්න තු උන්නේ කොණ්ඩේ දාගනි. ඔව් නේ බං. උන්නේ මෙතන අපිව නෝට් කරන් ඉන්නේ නෑනේ බං. නේද? ඉස්කෝලේ නාට්‍ය ආරංග කලාව කරපු අපිට මේව මහලු ගේන්ද බං. මේ උඹ ෂෝල් එකක් ගෙනාවද? ෂෝල් එකක් නම් තිබුණේ නෑ බං. අපේ ආච්චි මේ ඉනට අඳින රෙද්දක් මං අරගෙන ආවා. උඹ ෂෝල් එකක් ගෙනාවද? මං ගෙනාවා. මේවට බං කොහමද රෙඩි පිට එන්න ඕන ගෙවල් වලින් ඉඳන්ම. නැත්තම් හරියන්නේ නෑ. මොකෝ මේ අපි දන්සලේ පොළේ ඉඳලා එකක් ගිහලා ගෙදර යන්නද බං? පිස්සුද? මේ උඹ සන්ග්ලාස් එකක් ගෙනාවද? මේකත් මේ අපේ ආච්චිගේ එකක් බං. මං ගෙනාවා. සන්ග්ලාස් එක මං අරගෙන ආවා. මේ උඹට ෂුවර් නේ අඳුර ගන්න බැරි වෙන්නේ අපිව. පිස්සුද බං? මේ දන්සලේ කොල්ලෝ ටික අපි මෙච්චර මතක තියාගෙන ඉන්නේ නෑ. යම. ගත තථාගත ලෝකස් මේ ඔයි උඹට ෂුවර් නේද අඳුර ගන්න බෑ කියලා අපි දෙන්නම්. බෑ අඳුර ගන්න බෑ. උඹ පොඩ්ඩක් සැක නොහිතන විදිහට රඟපාපන්. එල. සෞද තියෙන්නේ දන්සලේ. සඳින් සඳට කල් ගෙවුණ ඔබ හන්දා මාගේ නැකත් දවස ළඟ එනවා අපේ මංගල දිනේ මලක් වගේ ඔබ තියලා රන් කුඩුවේ මාගේ ඇක් වගේ ගනි මනමාල මහත්මිය මං කීවාට පස්සේ කියන්න. මුදියන්සේලාගේ සඳුනි වන මම අන්නාසිවත්තගේ කසුන් යන අයව මාගේ ස්වාමි පුරුෂයා වශයෙන් පිළිගන්නා බවට දීවරා පොරොන්දු වෙමි. ඉතින් මේ පටාචාරාවන් තමන්ගේ ආදරණීය දෙමාපියන් දෙදෙනාට විරුද්ධ වූ නිසා ඉතාමත් දුක්ඛිත සහ අසරණ ජීවිතයක් ගත කරන බවටයි මෙන්න මේ තොරණේ 4 වන කොටුවෙන් දිස්වන්නේ. ඒ කෙසේ නමුත් ඇයගේ ස්වාමි පුරුෂයා ඇයව ඉතාමත් ආදරයෙන් රැක බලා ගන්න බවට අපිට මේ 4 වන කොටුවෙන් ඉතාමත් පැහැදිලිවම දර්ශනය වෙනවා. නමුත් මෙවැනි නින්දාකාරී, අසහනකාරී, පීඩාකාරී එක් කාන්තාවක් සමග වසන්නට බැරි අසහනකාරී වටේ යන පිරිමින් නිසා අද සමාජයේ කාන්තාවන් කී දෙනෙක් මේ පටාචාරාවන් වගේ පීඩා විඳිනව ඇද්ද? මොනවද බං කියන්නේ? තොරණ ගැනද? අද මේ එදා Facebook, Instagram වැනි සමාජ මාධ්‍ය ජාලා නොතිබුණත් අද සමාජයේ විසින බොහෝ පිරිමින් පහත රටින් එක් කාන්තාවක්ද, උඩ රටින් තවත් කාන්තාවක්ද, පිට රටින් වෙනත් කාන්තාවක්ද ලෙස අන්තපුර සගසමින් නින්දාකාරී, අසහනකාරී ජීවිත ගත කරන බවට හොඳම සාක්ෂි කිහිපයක් අපිට මෙන්න මේ මොහොතේදී පවා දැක ගැනීමට හැකියාව ලැබෙනවා. තොරණේම සීන් යන්නේ නැහැ නේ බං. කවුද කියන්නේ? විශේෂයෙන් මෙවැනි පිරිමින් කහ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී මේ මොහොතේදී පවා තොරන් බැලීමට පැමිණලා තිබෙනවා විය හැකියි. විශේෂයෙන්ම මෙවැනි පිරිමින්ගෙන් ඔබට විටක පපුවේ හිලක්ද, විටක ඔළුවේ හිලක්ද, තවත් විටක මට අනාගතයට ફોකස් කරන්න ඕන කියනවා වැනි වදන් ඇසීමේ සම්භාවිතාවය ඉතාමත්ම වැඩි. ආයුබෝවන්, මම නෙත්මි. මම සඳුනි. ප්‍රථමයෙන්ම දේශීය පුවත්.
ඇහැලියගොඩ ප්‍රදේශයේදී පෙම්වතියක් විසින් පෙම්වතෙකුට පහර දීමක් පිළිබඳ පුවතක් අපට වාර්තා වුණා. මේ පිළිබඳ වැඩි තොරතුරු තවමත් සොයන බවයි අපගේ මාධ්‍ය වාර්තාකරුවන් අපට පැවසුවේ. දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පෙම්වතිය විසින් මෙම පහර දීම Tamanගේ පෙම්වතාට සිදු කළ බවයි පොලිසිය අපට වාර්තා කළේ. පෙම්වතියට වඩා පෙම්වතා බාල හේයින් මෙම පහර දීම සාධාරණ බවයි පෙම්වතිය විසින් පොලිසියට වාර්තා කර ඇත්තේ. මෙම හේතුව නිසාවෙන් පෙම්වතා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය විසින් තවදුරටත් අපට වාර්තා කරේ. මෙන්න තවත් දේශීය පුවතක්. යාල වනෝද්‍යානයේ සංචාරයක නිරත වී සිටි තරුණයන් 5 දෙනෙක් විසින් අලියෙකුට විහිළු කිරීමට යාමෙන් එම අලියා විසින් මෙම තරුණයන් 5 දෙනාට පහර දීමක් පිළිබඳ අපට වාර්තා වෙනවා. අලියාගේ මෙම පහර දීමෙන් සමාවෙන්න අලියාට පහර දීමෙන් නොව අලියාට ගල් ගැසීම හේතුවෙන් තමයි මෙම අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. මෙම තරුණයන් 5 දෙනා විසින් මෙම අලියාට ගල් ගැසීම හේතුවෙන් මෙම අලියා විසින් මෙම තරුණයන් 5 දෙනාට පහර දී ඇති බවයි අපට වාර්තා වෙන්නේ. අලියාගේ මෙම පහර දීමෙන් මෙම තරුණයන් 5 දෙනාම රෝහල් ගත කර ඇති බවයි පොලිසිය විසින් තවදුරටත් අපට වාර්තා කළේ. මේ තුලින් වැඩිදුර විමර්ශන යාල වනෝද්‍යානය විසින් සිදු කරන බවයි තවදුරටත් වාර්තා වෙන්නේ. මෙන්න තවත් දේශීය පුවතක්. මඩකලපුව ප්‍රදේශයේ අනියම් සම්පදාවක් දුරදිග යාමෙන් ඇති වූ ආරවුලක් පිළිබඳ සමවෙන්න මෙන්න ඒ පුවත නැවතත්. මඩකලපුව ප්‍රදේශයේ අනියම් සම්පදාවක් දුරදිග යාමෙන් ඇති වූ ආරවුලක් පිළිබඳ අපි කෙටි විරාමයක් සඳහා පාලක මැදිරිය සමග සම්බන්ධ වෙමු. මොනවාද මේ නිවුස්? මොනවාද මේ නිවුස්? මම නම් ආයේ නිවුස් කියන්නේ නැහැ. මට මේ වැඩි අදාළේ ගන්න නේද? තුන්ගේ පෙවතියගේ ගාලා නිවුස් මොනවාද මේ? ඕෆ් නේ කැමරාව ඕෆ්.